නෑනේ. ඇවිල්ලා නිකන් මිනිහෙක් විතරයිනේ. මම හරියට ඇඳගෙන ඇවිල්ලා. ඌ ඇඳන් ඉන්නේ නැතුව කොච්චර හොඳද මම. එයා හිතන්නේ මේ මම නිකම්ම නිකන් නර්ස් කෙනෙක් කියලා. මම මේ පොල්ට දෙමව්පිය වෙනවා කියලා. හරි හොඳ නේ බලන්නකෝ මම ඔයාලට ප්‍රොමිස් කරනවා ඔයාලට අද රෑ හුදුට සතුටු වෙන්න පුළුවන් වෙයි කියලා. ඇවිල්ලා විනීත ප්‍රියජනක බුද්ධිමත් මිනිස්සෙක්. ඔයා ටිකක් සීරියස් වෙන්න තු සැහැල්ලු වෙනවා නම් මට හොඳටම ෂුවර් ඔයාලට හොඳට රෑට එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා. පොලේ ඇවිල්ලා. කොයි? හරි මම දැන් ඔයා hina වෙනවා හරිම ලස්සනයි. කොරි මන් දැන් දොර අරින්න යනවා. මම වගේ කොණ්ඩේ මම දොර අරින්න තර එළිය මිනිහෙක් හිටගෙන ඉන්නවා. පොල් විනාඩියක්. දැන් මම ඔයාලට මෙච්චරයි කරන්න තියෙන්නේ. හැම දෙයක් එකම හොඳට යන්න උත්සාහ කරන්න. මොකද ඔයකින් අදහස් කරන්නේ? මම දන්නේ ඒක සෑහෙන්න ඉන්න. හොඳ පාර්ට්නර් කෙනෙක් විදිහට හැසිරෙන්න. මේ මොන වගේ දැන් දොර අරින්නද? ඕකේ පොල්. හෙලෝ මිස්ටර් වෙලස්කෝ. සමාවෙන්න ඕන බෝ දොර ගාව හිටවල තිබ්බට. එන්න ඇතුළට. එන්න. හෝ සීමෝ. උයි. නෑ මං පෝල්. මන් දන්නවා. මං ඒ කිව්වේ හෙලෝ කියලා චීන භාෂාවෙන්. හෙලෝ. කොරි. මෝ හනි අයි මොකද ඒකේ තේරුම? මෝහනියයි ඒ අපේ භාෂාවෙන්. Thank you. පොල් හඳුන්ලා දෙන්න. ඔව් ඇත්ත වශයෙන්ම. මිස්ටර් වෙලස්කෝ මං කැමතියි හඳුන්වලා දෙන්න මේ කොරිගේ මමි මිසිස් බෑග්ස්. මමි මේ අපේ අසල්වැසියා. මිස්ටර් වෙලස්කෝ. හෙලෝ. හෙලෝ මිසිස් බෑන්ක්. මම බලාපොරොත්තුෙන් හිටියා වඳුරගන්න. you know මම ඔයාගේ දුවට මගේ කොක්ටේල් පාටි එකට ඉන්වයිට් කරා. එයා මුළු හැන්දවරම කතා කළේ ඔයා ගැනම විතරයි. එහෙම නම් මේක පාටි එකක් නෙමෙයි.